සිරාවට මන්ද බුද්ධිකේ මම කිව්වනේ කඩබල ගෙන්න බෑ. ඒතර අංකර් කිරිපිටි පැකට් එකක් තිබේ. ඒක උස්සන්න ගියේ මෙතන. හේ. පිස්සුදෝ කිරිපිටි පැකට් උස්සන්නේ. එහෙනම් වැඩේ පටන් ගමු. ඔය ඕන්නේ ඔය අයින් කරමු. ගන්න එපා ගෙදර එකා කෑ බලා. මොකෙක් රින්ගලා කියලා. සාදේ ගන්න එපා ගෙදර එකා කියලා. එතන අපි කරන්නේ හොරකමක් විතරයි. මෙතන කෑ ගන්න හදන්න එපා. හරිද? මෙතනින් ෂේපේ බාරෙමු. තේරෙනවනේ. හොරකම් කරන්නේ වරෙන් හොරකම් කරන්න. නම කඩවල ඉන්නද? කවුරුත් නෑ. මම ඉස්සෙල්ලා නෝ පස්සේ වරෙන්. පිස්සුලාද? නෑ මොකටද? දාන්න එපා. Oh, kosak. කොස්ස තමයි වුණා. ඒ මොනවද ඔය කරන්නේ? අනේ කොලක් කියලා හොරාට තියෙන ගෙදරට එන පාර ගම්පොල තියෙන හොම පොඩ කාලේ ඉරේ මුත්‍ය වෙරේ මොකට හරියට ගියමන්කෝ. හොරාට ගෙදර එන පාර සුරතුන් අම්මට උටු. මේක මාර ගෙදරට අයියෙන් කතා කරනවා කියන දෙයක් ඇහෙන්නේ නෑනේ. කතා කරන්න පුළුවන් මට ඒසත සේවාගේ. හරි මේක දිහා බලන්න කියන්නේ. මේක අඩි 10යි යට බලලා 20යි. මේක අඩි 40යි. මේක 50යි හරිද? මම විද්‍යාවේ කරන ප්ලාස්ටික් කබඩ් එකක් හරිද? මන්ද බුද්ධික බහුවට සාතික්. අඩෝ මේක මේ බ්ලෑලි කබඩ් එකක් කොයි මේක හරි මේක අරගන්න විදිහක් හොයාගමු ඉස්සෙල්ලා. ඒක ලෑල්ල දාන්න. අඩෝ මේ බෝතලේ මොකද්ද? ඒකද ඒක තෙල් බෝතලයක් අප්පා. අඩෝ සිනාන මේක වගේ තීගේ ජීවිතේ බලන්න මාරන්න බං. ජාතියන්තර මන්ද බුද්ධිය කියලා සාතික් කරනවා. මේක අරගන්න විදිහක් බලන්නකෝ. කඩේ ඔය ආද හොර යතුරු ටික ගෙනාවද අර? අඩේ අවසෝනා ඊබං උමර ඔස්සුමේත මඩරේ කාලේ බලලා කාලේ වද්දාන් ඇවිල්ලා. ආපෝ හදලා වැඩක් නෑ බං. ඒක පස්සේ බලමුකෝ මේ කබඩ් එක මොඩල් එක මොකද්ද? අද බුද්ධිගේ දෝ මේවට කබඩ් වලට මේ වගේ නම් මෙන්නේ නෑ. මොනවා විදුම්බරයක් කරලා හරි අයිති හොයාගන්නවා. හොයාගන්න. යනවා ඉතින්. නෑ